මොකක්ද සඳුරු මේකේ තේරුම? මල ඇඟ පිහදාගෙනවත් නැහැ. බෝතලේ යත්තේ. උඹ ඕක කියලාද ප්‍රශ්න විසඳනවද? කර කර හිටපු රස්සා නැති කරගත්තා. කොහොම ඉඳලා ආයෙත් රස්සාවක් හොයාගන්නේ කොහොමද? නෝකේ මිනිස්සෙක්ද? ඕනම් හදන්න බෑ. කඩාව! විසන මම මොකද කරන්නේ කියලා මට එක එක කියන්න බාරද තැබැල්ලි අනේ සත්‍ය සමාන සත්‍ය ඔය දන්නවනේ මං හිතලා නෙවෙයි කරේ කියලා සත්‍ය මට තනියෙන් ඉන්න තියෙන යන්න සඳුරු මෙතනින්. සමීර් ඔය එතකොට සිලෙක්ට් වෙලා නැහැ නේ. හරියට සීව් එක හැදුවා නේද? සමීර් ඔයාට මං කියන එක නේද? සමීර් හොඳට මගේ ජීවිත විනාශ කරලා දැන් මේක නේද මට කියන්න වැඩි මම ඒ බෙරලා කියන්නේ හාගන්නේ එක මොන කියන්නේ මට සමාවෙන සත්‍ය ඔය දන්නවනේ මං එහෙම බනිනවා ගහනවා තමයි ඒවට මං ඔයාට ආදරේ කියලා ඔය දන්නවනේ සත්‍ය මං ඔයාට පොරොන්දු වුණානේ සත්‍ය මං ඔයාට ඒ පොරොන්දුවක් වෙලානේ මං ඔයා අපේ ගෙදරට මෙහෙට ගෙනාවේ ඈ අපේ අම්මගේ තාත්තගෙනුත් වෙන් වෙලා එහෙම කරාට මං ඔයාට ආදරේ සත්‍ය නැත්තම් මම මෙහෙම එන්නේ නෑනේ මං කොහොම හිටපු මිනිස්සුද සත්‍ය ඒ නිසා මට සමාවෙන සත්‍ය මං ආයෙ එහෙම කරන්නේ නැහැ සත්‍ය පොරොන්දු වෙනවා ඔයා කියන එක ඇත්ත තමයි සත්‍ය මට ඒක තේරෙනවා තේරෙන්නේ නැතුව නෙවෙයි මම මේ මියුසික් කරන එක නැතුව වෙන ජොබ් එකකට ඇප්ලිකේෂන් දාන්න මම මොන හරි කරලා එහෙම එකක් හොයාගන්නම් තාම අපි දෙන්නට මෙහෙම හැමදාම ඉන්න බෑනේ සත්‍ය මට තේරෙන්නේ නැතුව නෙවෙයි මට පොඩ්ඩක් මේ දැසල ඔළුව අවුල් සත්‍ය ඒ මොනවා වුණත් මාව දාලා යන්නේ නැතුව ඉන්න සත්‍ය මම දන්නවා ඔය එහෙම ඉන්නවා කියලා අපි දෙන්නට පොරොන්දු වුණානේ ඒ නිසා මං ඔයාට ආදරේ සත්‍ය මට තේරෙනවා. ඔයාට මතකද? ඉස්සර අපි හැමදාම සෙන්සුරාදාට බීච් එකට යනවා. මේ පැය ගණන් කතා කර කර ඉන්න අපේ අනාගතේ ගැන. ඔයා හරිම කැමති මං කතා කරනක දිහා බලන් ඉන්න. ඒක නම් ඇත්ත මං හරිම කැමති ඔයා ඒ කතා කරනවා බලන් ඉන්න සත්‍ය අනික ඔයා දැන් මෙතන හිටියට නෑ වගේමයි දැනෙන සත්‍ය